හොඳ එහෙමනම් පින්වත්නි අපි මෙතන සිට කාමී දහම් දේශනාව ආරම්භ කරමු මෙසේ. බුදු බණ පද වේත සිත ගාත යමමෝ පින්වත අද දින කවි පද අසමෝ සබ්බ ලෝක සත්තකාය කප්පරුක්ක සන්නිබං දේව බ්‍රහ්ම චප්පදාහි සේවිතප්පදන් බුජන් ගෝර මාර මතනය කල සිංහ රාජ විලස්දුන් තන්නමාමි බුද්ධ මුත්ත මන්ති ලෝකනායකන් සියලු ලෝක සත්ව වගට කප්රුක මෙන් සාන දුන් දේව බ්‍රහ්ම සුර නර ඈ සියලු දෙනා මුදුන් දුන් ගෝර මාර මතනය කල සිංහ රාජ විලස්දුන් වන්දනා කරන්නෙම්ය ඒ උදාර බුදුරදුන් වන්දනා කරන්නෙම්ය ඒ උදාර බුදුරදුන් නිම්මලන් ගබීර සුන්ද රත්ත ජාල නිසසිතන් තන්හ තිප්ප ව්‍යාධි තිබ්බ බේස ජන්ජිනේරිතන් බුදරාජ ශාසනාභි සෝබනං නිරංගනං තන්නමාමි ධම්ම මුත්ත මන් නිරෝධ සාවදන් තන්නමාමි ධම්ම මුත්ත මන් නිරෝධ සාවදන් සුනිර්මලයි සුදේශිතයි ගම්බීර අර්ථ සාධනා සසර ඕග නසාලන්න දිව බෙහෙතක් බඳු මනා නිතර මෙනෙහි කරන අපට නිබඳ සෙතම සාධනා ඒ උදාර ධර්ම රත්න සාදරේනි වන්දනා ඒ උදාර ධර්ම රත්න සාදරේනි වන්දනා පාතිමොක්ඛ සංවරාදි සීල පාලනේ රතන් නේත පාම දුම කේතු වාරි වාහ සන්නිබන් සම්බ ජීව පුත පුඤ්ඤ කෙත්ත මග්ග සාදරන් තන්නමාමි සංඝ මුත්ත මන් තථාගතතත්‍ර ජන් තන්නමාමි සංඝ මුත්ත මන් තථාගතතත්‍ර ජන් සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද
සුකෝ සියලු සතුන්ගේ දුක්ගිනි නිවා සෙත සලසන හේන්ද සත්වයන් සංසාර කතරින් එතෙර කරවන හේන්ද බුදුවරයන්ගේ පහළවීම සැපයට හේතු වන්නේය. එසේම සත්වයන්ගේ සිත් සදා නුවණ වඩා දුක් කෙලවර කිරීමට උපකාරී වන හේයින් සඳහම් දෙසීමද සැපයට හේතු වන්නේය. මහා සංඝරත්නයේ සමගියද එවතුම් සැපයට හේතු වන්නේය. එසේම මේ ලොවෙක් සිත් ඇතිව කෙලෙස් තැවීම සඳහා කරන තාපසචර්යාවද එවතුම් සැපයට හේතු වන්නේය. ධම්මපදය බුද්ධ වග්ගය ලෝතුරු බුදු ගුණ දසතන ගෙනවා ගෞ ගණනක් දුර පැතිර දිලෙනවා සෞසත බැතියෙන් මුනිඳු පුදනවා ගෞතම බුදු හිමි ගුණය ගැයෙනවා මහරු බුදු ගුණෙන් දිනෝසේක ලොව බුදුහාමුදුරුවෝ අපේ අදත් ඒ නමින් වනපස මල්හා දෙව්ලොව කුසුම් පිපේ වියරු වෙසින් වසවතු පෙරදී බුදුහාමුදුරුවෝ අපේ එබඳු මහා බුදු ගුණ සමරාගෙන සුවහස සිත් මල් පිපේ සුවහස සිත් මල් පිපේ සුපින්වත්නි මහ පොළවේ ජීවී අජීව සෑම වස්තුවක්ම නිවිසැනීම් බවට පත් කළ අප ලෝතුරා බුදු පියාණන් වහන්සේ ගත කළේ පද්මාකාර ජීවිතයක්. අපේ බුදුහාමුදුරුවනේ අවසරයි ඒ ගැන මට කියන්නට. මඩෙහි ඉපිද ඒ මඩෙහිම ගැටෙමින් දියමතු පිටවිත් පිරිසිදු වී නදෙහි මధుරතා දහම් ගැඹුරතා සවුනේ දත් වී ගෞතම වී සවුනේ දත් වී ගෞතම වී විලෙහි පිපෙන මල පරදයි ඉරමල සමිඳු දෙසුවෙන් අතපත් වී මලෙහි සුවඳගෙන මුනිඳු පුදමු අපි පසඟ පිහිටුවා බැතිමත් වී පසඟ පිහිටුවා බැතිමත් වී කම්මැලි කමක් පින්වත දැන් දැනෙනවනේ සමගේ මුහුණෙන් මේ බව හැඟෙනවනේ සැම ඇති දෝෂ දුරු වෙන්නට මෙය කියනවනේ සාදු හඬක් දෙන්න කොපින්වතුනේ අනේ කරුණා සීතල හදය
සනරාමර ලෝකගරුම් වන්දේ සුගතන් ගති විමුක්තන්ති. සුපින්වත්නි, අප ලෞතර බුදු පියාණන් වහන්සේට කරුණාවෙන් සිසිල් වූ හදවතක් තිබෙනසේක. උන්වහන්සේ අවිද්‍යාව නැමැති අන්ධකාරයට ප්‍රඥාව නැමැති ආලෝකය දැල්වූසේක. එසේම දෙවියන් සහිත ලෝකයාට උතුම් වූ ගුරුවරයෙකු වූසේක. එබඳු වූ සුගතයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සෝබාදහම නීති අගය කෙරුයුරු බුදුහාමුදු රුවෝ අපේ ලුම්බිනි සල්තුරු බුද්ධ ගයාබෝ උපවර්තනයෙන් ඇසේ. නොබාදින නොමේ සසර සයුර දෙසි බුදුහාමුදු රුවෝ අපේ මෙත් කරුණා ගුණ දයාදියේ බල තවමත් ලොව තුල ඇසේ. තවමත් ලොව තුල ඇසේ. ලෞතර බුදුවරයාණන් වහන්සේ කෙනෙකුගේ මහා බලාතර කරුණාව හා ප්‍රඥාව ඉතා බලවත් වන කුසලන බව අප ධර්මයේ සඳහන් වෙනවා. එසේනම් අපි බලමු ලෞතර කරුණාවේ බලමහිමෙන් ලෝකයා සුවපත් වූයේ කෙසේද කියා. කුල සිරිතට එරෙහි වී සේවකයෙකු හා බැඳී පටාචාර පැනලා ගියා. රාගෙන් සිත් ගිනි වැදී. රාගෙන් සිත් ගිනි වැදී. සුන්දර සෙනෙහස නිසා සිටු සම්පත් විය එපා. මෙහෙ කරුහා ජීවත් විය ඈත ගමක තුටු පපා. ඈත ගමක තුටු පපා. දරු දෙදෙනෙකු බිහි උනේ අතර මගදී සිදුනේ. අචිරවතී ගඟ විතරද එමදා කම්පා උනේ. එමදා කම්පා උනේ. අකාල වැසි වසිනවා ගඟ පිටාර ගලනවා. තුඹසක් ළඟ සිටි හිමිසඳ මැරිලා ඇය දකිනවා. මැරිලා ඇය දකිනවා. දෙමාපියන් දැකුමට යා යුතු වෙයි නගරෙට. අචිරවතී ගඟ තරණය කරනු සිටී එම විට. කරනු සිටී එම විට. පොඩි පුතු කුසෙකු ගැසී ලොකු පුතු ගඟ දිය බසී. තුන් දෙනාම අහිමි වෙලා පටාචාරයිකි ගැසී. පටාචාරයිකි ගැසී. ඇය මහ මග ඇදෙනවා. කඳුළු දෙනෙත පිරෙනවා. මවයි පියයි අයි අණ්ඩි මියගිය බව දන්නවා. මියගිය බව දන්නවා. උබ පුත්ත කාල කත
धीमतो माता पिता च बाता च एत कास्मिन् डायहरेति දරුවන් දෙදෙන ගංගාවෙදි නැති වෙනවා මගේ හිමි සඳුන් මහවන මැද මිය යනවා අම්මයි තාත්තයි අයියයි අලු වෙනවා ඒ දරසෑයේ ගිනිමෙන් සිත ඇවිලෙනවා සුපින්වත්නි මෙසේ පටාචාරාවන් එදා තමන්ගේ ස්වාමියාත් දරු දෙදෙනාත් දෙමාපියන් සහෝදරයාත් අහිමිව අසිහියෙන් ඇඳිවත පවාගතෙහි නැමැතිව මහමග ගමන් කරද්දී ලෝතුරා බුදු කරුණාදලට යහස් වී දෙව්රම් වෙහෙර වෙතට පමුණුවනවා එසේ පැමිණ ලෝතුරා බුදු පියාණන් වහන්සේ වඳින අය බුදුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා රැස් පතුරවන මේ ලෝතුර සතර කොනේ හිමි සඳ දරු සොහයුරු පෙමද දරසෑයක නාතර උනේ සම්බුදු පියේ මට විතරද මෙහෙම උනේ පින්වත් පටාචාරාවෙනි ඔබ වැළපුණත් ඉකි බින්ද කඳු ලැලි බේරා නැත මෙලොවෙහි කිසි දහමක් තිරසාරා එනිසා සිතනු මන සිතිවිලි ගෙන තෝරා සබ්බේ අනිච්චා සබ්බේ සංඛාරා සමහරු බණ ආසති පෙරලිගෙන වැල්ලේ එන මුදු දෝසක් පෙනෙනවා මෙහි එක එල්ලේ අරහමිනේ නිදි කිරණවා එහා කොන මුල්ලේ ඔක්කොම කිරපු නිදිදාගන්න කොමල්ලේ සම්බුදු සමිඳු ළඟනිය දම පාසක් උනා ගෞතම සසුන ඇය හට හොඳ ගෙයක් උනා සෞඛලසුන් නාසන මගනෙත දියත් උනා පින්වත පටාචාරා පෙරරහ
සුභාව දැනෙනවානේ මොනවා වුණත් මෙය නම් කිව යුතු වෙනවානේ අතර මගදී මහා සෝනා ගහනවානේ යමෙක් වනාහි දුක නැසුවනම් තමන්ද පිවිසි අනුන්ට මගකි බුදුහාමුදුරුවෝ අපේ වෙනුවෙන් අරලිය සියපත් උත්පල සරසිදිය තෙරේ පිපේ සව් කෙලෙසුන් නස නාමග පින් පව් දෙසුවා බුදු හිමියන් අපේ සව් කෙලෙසුන් නැසු ලොව අපරාජිත තිලොව සමිඳු අපේ තිලොව සමිඳු අපේ වදකේ දේව දත් තම්හි චෝරේ අංගුලි මාලකේ ධනපාලේ රාහු ලේචේව සම්බත් සම මානසෝ තමන්නසා බුදු බව ලබන්නට තැත් කළ දෙව්දතුන්ටත් සොරකු නොවුවද සොරකු ලෙසදා සමාජය හංවඩු ගැසු අංගුලිමාලටත් රාකලසලසක් පවා තමන් නසන්නට පෙරට පැමිණි නාලාගිරි හස්ති රාජයාටත් තමන්ගේම ආදරණීය පුතුණු වන්නු රාහුල කුමාරයාටත් අපගේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ තුල එක හා සමාන ආදරයක් කරුණාවක් මෛත්‍රියක් තිබුණේ ඒ නිසාමයි පින්නතුනි මලමිනියකට බැඳ දසවදයකි දුන්නේ සුරතල් සෝපාක පුතුයින් ගලවන්නේ කරරැඳි වසුරු කාන්ද ගැන නැහැ සලකන්නේ පින්බර සොනි තද බුදු සාසු නට ගන්නේ ජාලයට පාට නැත කොයි කවුරුත් බොනවා හිමිහට කුලය නැත කොයි කවුරුත් නෙනවා බුදු කරුණාව ලොව සෑම තැන පැතිරෙනවා විදුරාසන ආරායේ බාල පවතිනවා මිහිරිව අද දිනේ කවි බණ දේශනවනේ එනමුදු සමහරුන් නැසුමට මැලි වෙනවානේ
එකට ඉඳන් බන ආසන වනේ සුපින්වත්නි අපේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ කරුණා ගුණය ගලා ගියේ එක තැනකට එක ප්‍රදේශයකට පමණක් නෙවෙයි රාජරාජ මහා මාත්‍යාදීන්ට මෙන්ම අන්තසරණ දුප්පත් වූ රජමාලාට මට කුණ්ඩලීට යමුනෙත් ඒ මහා බුදු කරුණාවමයි ස්වාමී දියණිගේ වාදය ඉවසා ගනු බැරිව ගෙලට වැළලා ගන්න සැරසුනේ දිගු වරල කැපුවදා හදවතින් මනසින්ද රජ්ජුමාලා එදා වැළපුනේ රජ්ජුමාලා එදා වැළපුනේ ලෝතුරා බුදු කිරණ ඇගෙනෙත් මතවාදී බුදු වදන් සවන් මත රැඳ වූනේ රජ්ජුමාලා මමයි ඔබේ පිහිටෙන් මිදුන වඳින්නේ මිදෙපා යුග හිමියනේ වඳින්නේ මිදෙපා යුග හිමියනේ හොඳයි එහෙනම් ළමයි ටික පොඩ්ඩක් නැගිටුම් බලන් ඉන්න තැන ඉඳලම ළමයි එක කියනවා. ඉතින් ළමයිටත් මාත් එක කියන්න ඕනේ. බෞද්ධ ගීතයේ කොටසක්. ඉන්න තැනම නැගිටින්න. හොඳයි මාත් එකම කියමු. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවි පෙනේවා පව් සිදු වෙන්නේ නැති නොදැනීම එනිසයි සසරේ ඇවිදීම බුදු බණ මහිමෙන් ඉතිරි වුණ පමණයි සදහට සැනසීම හොඳ අප්පඩියක් ගහලා වාඩි වෙමු සින්දු විතරක් කියන්න බැහැනේ ලෝභ කමින් සිත පුරවන මසුරු කමට හදලවන අදින්න පුම්බක කියලා බමුණෙක් හිටියා පෙර කල බමුණෙක් හිටියා එකම පිරිමි දරුවෙකු විය අදින්න පුම්බක පියවිය කුඩා කලම ඒ දරුවා ලෙඩට බර වුණා තද බල විලස ලෙඩ වුණා පියා වෙද දුරන් හමු වී ලෙඩට දෙවන ඔසු විමසී ලෝභ මසුරු කම දැනගත් වෙදුන් දෙවයි ඔසු වෙනසී වෙදුන් දෙවයි ඔසු වෙනසී පුතු මරණා සන්නව හුස්ම ගනී දැන් තව පියා පුතුව එලිපත්තට ඇද දැම්මා කෝ කරුණා සිත් තුල කෝ කරුණා සිත් තුල ගෙපිලෙහි මාට්ට
පුතෙකු වී ඔහු ඉපදෙනවා. සිතෙහි බැඳී ඇති තණ්හා මායා හද සනසනු නැත කිසිම දිනේ. ගතෙහි රැඳී ඇති කුණු කය අසුභය රැවටීමක් ළඟ නතර උනේ. මතක පොතේ කවි පාඩම් කෙරුවත් ඒ කවි කොතනද නතර උනේ. ශතක ගණන් දිව යන මේ සසරේ මෙද දුක බුදු හාමුදුරුවනේ. මෙද දුක බුදු හාමුදුරුවනේ. පවුදත් පින ගැන කිසිවක් නොමදත් දෙව්දත් පෙර ගිජි කුළු පවුවේ. සිදුහත් ගෝතම සමිඳු නසන්නට උඩ සිට මහ ගල් පෙරළුවේ. රාකල සොළොසක් පොවා පෙරට එව් නාලාගිරි ඇතු පැරදුවේ. විෂ රැඳි දුනුහි වලින් විදින්නට දුනුවායන් ඇයි බෑ කීවේ. දුනුවායන් ඇයි බෑ කීවේ. මහා අසිරි රැඳි දෙතිස් ලකුණු බැඳි බුදු කය කෙලෙසද වනසන්නේ. ඒරුව දුටු විට ඊතල යට යයි විදින්න නැහැ අපේ සිත දෙන්නේ. දුනුවායන් පසු පැමිණෙනවා. දේවදත්ත ඉන් පැරදෙන්නේ. මුනිගුණ ආකර පද්ම සුගන්ධය පරදයි බල මිස දුටු වන්නේ. පරදයි බල මිස දුටු වන්නේ. සුපින්වත්නි, අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ කරුණාව මහා කරුණාවක්. පරදුක්කේ සති සාදුනං හදයන් කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුකේදී තමන්ගේ හදවත් මනවින් උණුවීම කරුණාව බවට උන්වහන්සේමයි දේශනා කළේ. එදා අල්පායුෂ්ක වූපන් තම ආදරණීය පුතු මියගිය බව නොදත් කිසා ගෝතමිය සිය පුතු වඩා ගෙන සෑම තැන දිව යන්නේ. පුතු සුව කර ගන්න ඖෂධ ඉල්ලන්නේ. බුදු හිමි ළඟට අවසන පුතු ගෙනියන්නේ. අබඩින්ගක් රැගෙන එන්නයි පවසන්නේ. හැබැයි කිසිම කෙනෙක් නොමල ගෙයකින් අබරගෙන එන්න
කිසාදුවයි අබ සොයන්න නොමලගයක් නොමැති වුණා විය නියමිත තතු දැනෙන්න පුතු සොහොනෙහි දමා කිසා ගියාය බුදු හිමි දකින්න ගියාය බුදු හිමි දකින්න විමසිල්ලකට ලක් කර දුන් අවබෝධේ පෙන්වයි තරම සුවිසල් බුදු ගුණ මුදේ වන්දිමින් කිසා ගුණ පිරිමුනි සිරි පාදේ වැටහිනි කිය තම දරුවාට සිදු දේ ඒ මහ බුදු බලය පිළිබඳ විමසන්න සිත් කෝටියක් තිබුණත් බැහැ දැනගන්න ලෞතුරු කරුණාව ලොවටම පතුරන්න එමගින් නිවන් මාවතටම පිවිසෙන්න මම කවි දේශති පින්වත ඔබේ සිත් පහදින්න එන මුදුමා ගැනත් පොඩ්ඩක් විමසන්න වැඩි වේ උගුරේ රිදුමද දැන් දැනගන්න මයිලෝ එකක් වත් පින්වත ගෙන එන්න බුදු හිමි බලයෙන් සිත් පැහැදෙන්නයි සඳහම් බලයෙන් නොවන වැඩෙන්නයි මහ සංඝ බලයෙන් සැදැ පිරෙන්නයි සිදුහත් පවුලේ තතු දැනගන්නයි අම්මා කවුරුද ලොවම එළිය කළ ඒ මහමා යවෝ සොඳුරු පියතුමා සිදුහත් නම දුන් සුද උන් රජි දානෝ සුද උන් රජි දානෝ දෙවැනි මවක වී පළමු තැනම ගෙන ප්‍රජාපති වූවෝ ඒ අම්මාවරු ගෝතම පාමුල අමානිවන් ලැබුවෝ අමානිවන් ලැබුවෝ කවුරුද පිය බඳ බෝසත් පෙම් බැඳි යශෝදරා වෝ ලය බැඳි සෙනෙහස මව්පිය උරුමය රාහුල කුමරානෝ
ලොවම නිවාහාල ගෝතම සමිදානෝ ගෝතම සමිදානෝ සහන් සිතින් සිත් සැනසීයේවා මියර බොදවා දන් නිතර සේවා සිතින් සිතට මෙත් සිසිලස වේවා නිවන් දකින පින සැමට ලැබේවා. හොඳයි සියලු දෙනාම සාදු නාදයක් පවත්වමු.